අපි මේ වීඩියෝ බලන්නේ කොහොමද 100% ඔරිජිනල් Windows එක අපේ PC එකට ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඒකෙන් දැන් සමහර ඒවා තියෙනවා crack Windows තියෙන ඒවා අපි ඉන්ස්ටෝල් කරපුවාම අපේ PC එක slow වෙනවා, crack වෙනවා, මුකුත් වැඩක් කරන්න බෑ, auto back වෙනවා. ඒ වගේ එක එක ලෙඩ තියෙනවා, virus තියෙනවා. මේ වීඩියෝ එකෙන් අද පෙන්වන්න යන්නේ කොහොමද ඔරිජිනල් Windows එක bootable pen එකක් කරහා අපේ PC එකට හෝ laptop එකට ඉන්ස්ටෝල් කරගන්න විදිය. මුලින්ම මේ වැඩියට අපිට ඕනෙනවා පෙන් ඩ්‍රයිව් එකක්. පෙන් ඩ්‍රයිව් එක 8GB හෝ ඊට වඩා වැඩි වෙනවා නම් ගොඩක් හොඳයි. මොකද අද මම මගේ ලැප් එකට ඉන්ස්ටෝල් කරන්න යන්නේ Windows 10 software එක වෙනවා සාමාන්‍යයෙන් GB 5මාරක් වගේ වෙනවා. එතකොට අපිට 8GB පෙන් එකක් තිබුණා හොඳටම ඇති. මේ වැඩේදී මුලින්ම අපිට softwares දෙකක් download කරගන්න ඕනේ. එකක් තමයි අපි අපේ ලැප් එකට හෝ PC එකට ඉන්ස්ටෝල් කරන්න බලාපොරොත්තු වෙන Windows software එක. අනිත් එක තමයි අපි bootable pen එකක් පාවිච්චි කරනවා කියන්නේ. ඒ pen එක boot කරගන්න පාවිච්චි කරන software එක. හරි අපි මුලින් බලමු කොහොමද Windows software එක download කරගන්නේ කියලා. මුලින්ම අපි යන්න ඕනේ අපේ web browser එකට. web browser එකේ මෙතනින් search කරන්න ඕනේ අපි දැන් download කරන්න බලාපොරොත්තු වෙන software එක. මම නම් මගේ laptop එකට Windows 10 install කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකින්ද මම Windows 10 තමයි download කරගන්නේ. මෙතනින් search කරනවා. හරි අපිට මුලින්ම මෙතනින් පෙන්නනවා Microsoft ලගේ official website එක. මෙතනින් පෙන්නනවා Windows 10 disk image download කරගන්න. වෙබ්සයිට් ඇතුළට ආපුවම අපිට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන පල්ලෙහාන් තියෙනවා create Windows 10 installation media කියලා. අපි මේක තමයි download කරගන්න ඕනේ. මෙතනදී අපි software එක නෙමෙයි download කරගන්නේ. මෙතනදී වෙනම disk image එකක් තියෙනවා download කරගන්න. අපි ඒක තමයි download කරගන්නේ. ඊට පස්සේ අපි ඒක download කරන් ඒ disk image එකෙන් තමයි අපි අපේ software එක download කරගන්න තියෙන්නේ. හරි මම Windows 10 disk image එක open කරගත්තා. මෙතනදී පොඩි වෙලාවක් ඉන්න ඕනේ Windows එක ready වෙනකම්. හරි මෙතනදී අපිට license terms පෙන්වනවා Microsoft ලගේ. අපි ඒකට accept කරන්න ඕනේ. මෙතනදී අපෙන් අහනවා කොහොමද මේ software එක download කරගන්න කියලා. අපි මේක ISO file එකක් විදිහට download කරගන්න ඉඳලා අපි මේක දෙන්න ඕනේ create installation media එක. මෙතනදී අපිට පෙන්වන්නේ Windows 10 64-bit edition එක. අපිට මේක දැන් අපි install කරන්න යන laptop මම නම් දැන් මගේ laptop එකට install කරන්න යන්නේ. අපි install කරන්න යන device එක 32-bit නම් අපිට මෙතනදී මේ tick එක අයින් කරලා මෙතනින් වෙනස් කරන්න පුළුවන්. හරි මෙතනදී අපි install කරන්න යන device එක 32-bit ද 64-bit ද කියලා අපි දන්නේ නැත්නම් මෙතන තියෙන both කියලා option එක. ඒකට අපි ඔප්ෂන් එක දීලා download කරාට පස්සේ software download වෙනවා. ඊට පස්සේ අපි මේක install කරන්න යද්දී අපේ lap එකේ හෝ දැන් අපි මම නම් lap එකේ install කරන්න යන්නේ. ඒකට අපි lap එකෙන් recommend කරනවා අපි install කරන්න ඕන edition එක මොකක්ද කියලා. ගොඩ දෙනෙක් දන්නේ නැහැ තමන්ගේ පාවිච්චි කරන lap එක 64-bit ද 32-bit ද කියලා. ඒ වෙලාවේදී දැන් බැරි වෙලා හරි 32-bit lap එකකට 64-bit edition එක download කරන්න යන්නේ. ඒ වෙලාවේදී both option එක download කරන්න ඕනේ. both option එක download කරපුවාම අපි install කරන්න යද්දී එතන ඒකට අපිට lap එකෙන් recommend කරලා පෙන්නනවා මේ install කරන්න ඕන edition එක මොකක්ද කියලා. ඒකට ඒකෙන් අපි install කරපුවාම අපිට 100% නිවැරදිව ඒ අදාළ edition එක අපිට install කරගන්න පුළුවන්. හරි මෙතනදී අපි ISO ෆයිල් එකක් විදිහට මේ software download කරගන්න ඉඳලා අපි මෙතන දෙන්න ඕනේ ISO ෆයිල් කියලා. හරි මෙතනදී අපිට පෙන්නන අපේ software එක download වෙනවා. මම මේ වෙලාවේදී නම් software එක download කරන් තියෙන ඒකින්ද මම මේක cancel කරනවා. හරි මම ඔයාලට මුලින්ම කිව්වනේ අපි මේක ඉන්ස්ටෝල් කරන්න යන්නේ bootable pen එකකින් කියලා. අපි දැන් බලමු pen එක boot කරන්න පාවිච්චි කරන software එක කොහොමද download කරන්න කියලා. මේ software එකේ නම තමයි Rufus. අපි දැන් අපේ web browser එකට ගිහින් මෙතනින් search කරන්න ඕනේ Rufus download කියලා. එතකොට අපිට මෙතනින් පෙන්නනවා download option එක. සයිට් එක ඇතුළට ආපුවම ඔයාලට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් උඩට ගියාට පස්සේ තියෙනවා මෙතන links තියෙනවා download කරන්න. දැන් අපි මෙතන 64-bit නම් එහෙම download කරන්න පුළුවන්. ඊට download location එක ඉල්ලන අපේ මම downloads වලට දෙනවා. හරි software එක download වෙනවා පොඩි MB 1 2 වගේ software එකක් තියෙන්නේ. දැන් අපි software එක open කරලා බලමු. software එක open කරාට පස්සේ අපිට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන උඩින්ම අපේ pen drive එක ෆොටෝ select වෙලා එනවා මේ software එක open කරද්දිම. ඊට පස්සේ මෙතන පල්ලෙහාන් තියෙනවා select කියලා. එතනින් ගිහිල්ලා අතට අපේ files වලට ගිහිල්ලා අපි අර software එක download කරපු location එක තියෙනවානේ. එතෙන් ගිහින් අපි software එක click කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන පල්ලෙහාන් තියෙනවා partition එක. partition එක auto ඉන්න GPT. අපි ඒක GPT නැතුව MBR දාගන්න ඕනේ.
හරි ඊට පස්සේ මෙතන පල්ලෙහාන් තියෙන ස්ටාර්ට් බටන් එක ක්ලික් කරන්න ඕනේ. මෙතනදී සාමාන්‍ය විනාඩි 10ක පැය කාලයක විතර ප්‍රොසෙස් එකක් යනවා පෙන් එක බූට් වෙන්න. හරි ඔයාලට දැන් මෙතන පෙන්න ප්‍රොසෙස් එක ඉවරලා මෙතන රෙඩි කියලා පෙන්නනවා. දැන් අපේ පෙන් ඩ්‍රයිව් එක බූටබල් ඩ්‍රයිව් එකක් විදිහට සකස් වෙලා තියෙන්නේ. අපි දැන් බලමු කොහොමද අපි මේ හදාගත්ත පෙන් ඩ්‍රයිව් එකෙන් අපේ ලැප් එකට software install කරන්න කියලා. හරි මෙතනදී මුලින්ම අපි බූට් කරගත්ත පෙන් ඩ්‍රයිව් එක අපේ ලැප් එකට කනෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ලැප් එක ඔන් කරලා අපේ BIOS settings වලට යන්න ඕනේ. මගේ නම් සිංගල් ලැප් එකක් තියෙන්නේ. මගේ BIOS settings වල යන්නේ F2 එකෙන්. ඔයාළඟ තියෙන ලැප් එකේ BIOS settings වලට F2 එකේ යන්න බැරි නම් ලැප් එකේ වර්ග Google එකේ සර්ච් කරලා පොඩ්ඩක් බලන්න. එතකොට Google එකේ පෙන්නනවා BIOS settings open කරගන්න විදිහ ලැප් එකට අදාළව. මගේ ලැප් එකේ නම් ඩිස්ප්ලේ එකේ පැත්තක් ගිහින් තියෙන්නේ. ඒකින්ද මම මගේ මොනිටර් එකට ලැප් එකේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙනවා. හරි මෙතන දැන් ඔයාලට පේනවා මගේ BIOS setting open වෙලා තියෙනවා. අපි මෙතනින් යන්න ඕනේ boot settings වලට. boot settings වලට ගියාම ඔයාලට පේනවා මෙතන boot option 1 2 කියලා දෙකක් තියෙනවා. දැනට boot option 1 එකේ තියෙන්නේ මේ ලැප් එකේ hard drive එක. boot option 2 එකේ තමයි Kingston මගේ pen drive එක තියෙන්නේ. අපි boot කරපු pen drive එක. මෙතනදී අපි software එක install කරද්දී මුලින්ම boot වෙන්න ඕනේ අපේ pen drive එක. මොකද අපි bootable drive එක විදිහට අපේ pen drive එකනේ පාවිච්චි කරන්නේ. එතකොට මෙතන boot option දෙක මාරු කරන්න ඕනේ. එතකොට පළවෙනි boot option එකට pen drive එක enter කරලා දෙවෙනි boot option එක තමයි අපේ hard drive එක දාන්න ඕනේ. හරි ඔයාලට පේනවා දැන් මම boot option දෙක මාරු කරගත්තා. පළවෙනියට දැන් boot වෙන්නේ අපේ pen drive එක, දෙවෙනියට අපේ hard drive එක තමයි boot වෙන්නේ. හරි ඊට පස්සේ අපි මේක මෙතනින් සේව් කරලා අපේ PC එක රීස්ටාර්ට් කරගන්න ඕනේ. හරි ඔයාලට දැන් පේනවා මගේ PC එක රීස්ටාර්ට් වෙනවා. හරි දැන් ඔයාලට පේනවා මෙතන අපිට Windows install කරන්න කියලා අවිල්ල තියෙනවා. අපි මෙතන next button එක ඔබන්න ඕනේ. හරි ඊට පස්සේ මෙතන install now කියන එක දෙන්න ඕනේ. හරි ඔයාලට මෙතනින් පෙන්වනවා මෙතන අපි ඉල්ලනවා ප්‍රොඩක්ට් කී එකක්. අපි ගා ප්‍රොඩක්ට් කී එකක් නැහැ නේ. අපි bootable drive එකක් ආදාන්නේ අපි මේක install ගන්න. ඒකින්ද අපි මෙතන යටින් තියෙන I don't have product key කියන එක අපි ක්ලික් කරන්න ඕනේ. හරි මෙතනදී අපෙන් අහනවා අපි install කරන version එක මොකක්ද කියලා. මම නම් Windows 10 Pro N එක තමයි මගේ laptop එකේ install කරන්නේ. ඊට පස්සේ මෙතන Microsoft ලගේ license term එක තියෙනවා. ඊට මෙතන ක්ලික් එක දාලා next කරන්න ඕනේ. හරි මෙතනදී අපෙන් ඔප්ෂන් දෙකක් අහනවා. පළවෙනි ඔප්ෂන් එක තමයි අපෙන් අහන්නේ අපේ කියන්නේ දැනට PC එකේ තියෙන files අපිට important videos අපේ documents application තියෙනවා නම් ඒවා clear වෙන්නේ නැතුව අපිට install එකක් කරන්න ඕන නම් එහෙම පළවෙනි ඔප්ෂන් එකෙන් පුළුවන්. දෙවෙනි ඔප්ෂන් එක වෙන්නේ අපිට සම්පූර්ණයෙන්ම ලැප් එක දැනට තියෙන files application ඔක්කොම ඉවත් කරලා අපේ දැනට තියෙන Windows ඔක්කොම format කරලා අලුත් Windows එකක් විදිහට ලැප් එකට install කරන්න පුළුවන්. මන්නම් මෙතන දෙවෙනි ඔප්ෂන් එක තමයි තෝරගන්නේ. මම දැන් ලැප් එක සම්පූර්ණයෙන්ම ෆෝමැට් කරලා අලුත් Windows එකක් විදිහට තමයි මම මේක ඉන්ස්ටෝල් කරන්නේ. හරි මෙතනදී මම දැන් සම්පූර්ණයෙන්ම මගේ hard drive එක ෆෝමැට් කරගන්නවා. හරි දැන් මගේ hard drive එක මම ෆෝමැට් කරන් තියෙන. මෙතනදී පෙන්නනවා අපේ hard drive primary storage එක. අපි ඒක select කරලා මෙතනින් next දෙන්න ඕනේ. හරි දැන් ඔයාලට පේනවා මෙතනින් Windows install වෙනවා. සාමාන්‍ය මේ process එක වෙන්න පැය කාලක් විනාඩි 10ක් වගේ යනවා.
හරි දැම්මගේ ලැප Windows ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. දැන් ලැප් රීස්ටාර්ට් වෙනවා. ඔයාලට වෙන ලැප් රීස්ටාර්ට් වෙනවා. හරි මෙතනද Windows ස්ටාර්ට් වෙනකම් අපිට පොඩි වෙලා බලන් ඉන්න වෙනවා. මම මේ කොටස පොඩ්ඩක් කෙටි කරනවා වීඩියෝ දික් වෙන හින්දා. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් Windows ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ. දැන් මෙතන setup කරන්න අපෙන් කනෙක්ෂන් එකක් ඉල්ලනවා. මගේ නම් කනෙක්ෂන් එක නැති හින්දා මම මෙතන don't have net internet කියලා දෙනවා. හරි ඊට පස්සේ මෙතනනොත් limited setup එකක් දෙන්නේ හින්දා අපි continue limited setup එක දෙන්න ඕනේ. හරි ඔයාලට පේනවා මෙතන sign in වෙනවා. මෙතනදී අපේ PC එක අපි off කරන්න නැතුව on එකේම තියෙන්න ඕනේ මෙතන setup එක හැදෙනකන් අපේ. හරි ඔයාලට දැන් පේනවා Windows install වෙලා තිනවා home එකට ආවා අපි. හරි ඔයාලට පේනවා මෙතනින් මගේ PC එකේ ස්පේස් ටික Windows 10 Pro N එක තමයි මම ඉන්ස්ටෝල් කරේ. හරි අදට අපේ වීඩියෝ එක මෙතනින් අවසන්. මේ වැඩේදී ඔයාලට මොකක් හරි error එකක් හරි ඒ කියන්නේ ඉන්ස්ටෝල් කරන්න බැරුව මොකක් හරි ප්‍රශ්නයක් කරනොත් කමෙන්ට් බොක්ස් එකේ දාන්න මම ඒක රිප්ලයි කරන්නම්. මම හිතනවා මේ වීඩියෝ ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.